Hello friends, hello යාළුවනේ. Welcome back to my channel. ඉතින් අද ගෙනාවේ Granny. මොනවාද? Granny. ඉතින් අද කොහමද කාර් එකෙන් පැනලා යන්න තමයි මගේ ටාගට් එක. බලමු ඉතින් ප්ලේ කරලා කොහමද ගානවා. easy mode දාලා තමයි friends ගේන්නේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා ඉන්න, like කරන්න. Granny ආවා. Granny ආවට කමන්නේ. පියන් ඒගොල්ලෝ කැමති විදිහට කරගන්න. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් උගන්ට කිව්වනේ එච්චර. මගේදී එච්චර. ඔයගොල්ලෝ කරගන්න. ඉතින් මම බල කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කරගන්න. ඉතින් මම වීඩියෝ එකක් ගෙනාවා දැන්. බක් එකක්. ඒක ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් ඒකත් ඔයගොල්ලෝ බලන්න. හරිද? ආරි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ආරි ග්‍රැනි දැකලා ඔයා එන්න. ඔයා මොකද? සද්දේද? සද්ද අඩු කරන්න තමයි ෆ්‍රෙන්ඩ්ස් මං ආවේ. ලැග් වෙනවා නම් ගණන් ගන්න එපා. හරිද? ඉතින් මට සපෝට් කරලා තිබ්බා ආෆීස්, සාන්, නසරල්, ඒ මුස්ලිම් යාළුවෙක්. සාන් කියන්නේ සිංහල ළමෙක්. ඉතින් ඒගොල්ලෝ ඉඳලා තමයි සපෝට් එකක් අමුණ කමෙන්ට් දාලා තිබ්බා. ඒගොල්ලෝගේ වීඩියෝත් බලවා නිකන්. මම කිව්වා ඒගොල්ලෝ දාලා තිබ්බා ලයික් දීලා. ඒකට මම thank you කියනවා. ඉතින් මගේ හොඳම යාළුවෝ දෙන්නේ. ඉතින් ඒ දෙන විතරයි මට යාළුවෙට ඉන්නේ. ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස් තියන් ගේම් එකට දැන් ග්‍රැනි එනවා. දැන් විපන්නේ සද්දයක් දැම්මම එන්න ඕනේ. මට වෙලා නැහැ. ටග් ගාලා ආවොත් හොඳයි. ලයික් කරන්න වීඩියෝ එක. හොඳයි නම් අන්න ග්‍රැනි එන. ඔයෙන්ඩ. අර කට්ට සම්බෝලන්නේ දෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. එයින්ද අද කට වහන්න තමයි එවිලා. හරි. දැන් යක් ෂේප් එකේ පට ගාලා කොහා මෙතනට අයින්ට ආරිනි මේ තියෙන්නේ. ඉතින් මම රටාව දැනගෙන තමයි ගන්න. ඒක කියන්න බැරි වුණා. ඉතින් මම හැම ගේම් ප්ලේ වල රටාව දැනගෙන තමයි ෆ්‍රෙන්ඩ්ස් ගාන්නේ. ඉතින් රටාව දැනගන්නවා කියන්නේ ඉතින් හරි ලේසි. එතකොට ඔය ඉන්න ඕනේ නෑනේ. දන්නේ නැත්තම් එපා වෙනවා. බඩු තියෙන තැන් දැනගත්තොත් තමයි ලේසි. ඇත්ත හරි අදයක්. ඔය ඉන්නකොට රෙකෝඩ් එකක් ගිහින් ඒක ඉතින් මං බග් ගෙනාවා. ඉතින් උන්ට මේම ප්ලේ කරන්න බැරි නම් බග් එක පාවිච්චි කරලා උන්ට පැනලා යන්න පුළුවන් ලීසි එකක් මං ගෙනාවා. මං part 2 ගෙනවා. ඉතින් මට ඒකෙම පෙන්නන්න තිබ්බා. ඉතින් මට වැඩ තිබ්බින්ද එකක් ගත්තා. ඉතින් වීඩියෝ එක මං ප්ලේලිස්ට් රෙඩි වුණා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ තියෙන දේව අනුවට ආරි මේකත් ගිහලා දාගන්න ඕනේ ෂේප් එකේ. තව වැඩක් තියෙන එකත් කරන්න. මේ අපි සෙට් කරන්න දාන්න මෙතනින් දැම්මා ගියා තමයි. මෙතනින් යන් මෙතනින් තියෙන පොතක් ගන්න. මකුළු මේ කවුද මේ ග්‍රැනිගේ දුව ඉන්නේ. එයාව නිදාස් කරන්න පොත කියලා. එයා ඒතකොට ටැග් එකක් දෙනවා. මොකද කීයක්? ටැග් එකක් නෙවෙයි. උදව් කරාද අනේ වන්දා. එයා දෙනවා. ඒව මට වැඩක් නැහැ. ඒවක දෙනවා. කානුවේ යතු. ස්පයිඩර් කී. දැන් මේ කරලා එතකන් දාගන්න ඕන. දැන් පොත දාන්න තමයි තියෙන්නේ. ගැම්මට. හරි. දැන් එයා නිදාස්. එයා යනකන් ඉන්න බෑනේ. මේකත් දානයි. ෂේප් එකේ. ලැග් වෙනවා. යෝගේ රෙකෝඩ් කරන වෙලාව තමයි මේ ලැග් වෙන සීන් එකක් වෙන්නේ. ඉපා වෙනානේ. මේ ටාක් කට් කරගෙන ඉන්නේ. මේක පැල්ල ඕන මගුල. කොහමද පැල්ල යන්න තමයි ඕනේ. ලැග් වෙන ඊයස්. නා රෙකෝඩ් කරන් ගියාම ඉපා වෙනවා. මගුල. හරි. මේකක්ද? ග්‍රැනි ඇරිලත් ඇති අවුලක්. ඇරනා කියලා මට පාන්න. හරි. ඇරිලා. අද වටෙන් දෙන්න යන්නේ ග්‍රැනීට. ඔයන්ඩ ආවා කියලා වැඩක් නැහැ. ආడ කොහමද දුන්නෙන් දෙනවමයි. දුන්නෙන් දෙනවා. හරි. කෝ ආడ දෙනවා. ඒ ගියා කියන්කෝ එතනට. හරි. මේකත් අරන් යන්න ඕන. ඔතනින් දාන්නේ නැහැ. මම තටියෙන් දාන්න ගියා ෆ්‍රෙන්ඩ්ස්. අදිස්සියට. අද කොහමද ගේම් එක ගානා කියලා තමයි අද ඉන්නේ. ගැම්මට
පල්ලෑ ගිහලා ඉලක්කෙට තියන්න ඕනේ. ඉලක්කෙට තියන්න ඉලක්කෙ. මෙන්න මෙතන. මම පොඩි කානුව මේ මිටිය තියෙනවනේ. හරි වැදුනා ෆ්‍රෙන්ඩ්ස්. දැන් තියෙන්නේ මේක ඇරිය මේක දැම්මා. තව විපන්නයක් තියෙන අයිස් කැටෙන. කූල්. ඒක පස්සේ ලාඩ ගමු ක්‍රේනියා එන වෙලාවට. මේක ෂේප් එකේ දාන්න ඕනේ පට ගාලා. මෙතනින් යන්න. young friends. මෙතන යන්නේ ලීස් මෙතන යන්න. හරි මේක දාලා ඒක පස්සේ ගමු. දැන් ගන්න. දැම්මනේ. මේකත් වට්ටමු. මේකත් වට්ටමු. මේ දෙක කෑලි කැපුවා ගත්තා. මේකත් දැම්මා. මේකත් ගත්තා. ඒකත් වැට්ටුවා. පරිස්සමයක් හරි ගැම්මක් තමයි. කැමරාව කඩන්න ඕනේ. මේ කැමරාවේ නීක් ගන්න සද්දෙට ග්‍රැනි එනවා. මේ ගේට්ටුව නිකම්ම ලොක් වෙනවා. ඒ මන් දන්නේ කොහොමත් ලොක් වෙනවා. අපෝ නූලෙන් බේරුණා දිස්සියට මේව කරන්න ගියා. වැටුණොත් ඉතින් ඩේ 2 තමයි. අද වන් ඩේ ගන්න කියලා ටාගට් එක. බලමු කොහමරද ගන්නවා කියලා. ග්‍රැනි පේන්නේ නෑ. ග්‍රැනි නෑනේ. එල යමු ෂේප් එකේ යනවා. මෙතන යන්නේ ඊට වඩා ලේසි. ග්‍රැනි නැතුව ඇති. ග්‍රැනි නෑ. තව වැඩක් කරන්නද මේක. ඩිකියාරෙන්ද ලේසි මේක. පැල්ලයන්ටත් කාර් එකේ අතුරු ඕනේ මේ අතු. කොමඩු ගෙඩියේ තියෙන්නේ සූප්. බබාලා සූප් නෙමෙයි සූප් කරන එක. මේ කාර් එකේ සූප්. මොනාරි සූප් වක් එක මට දන්නේ නෑනේ. මොනාරි එකක් ජොයින් කරන්න. කොමඩු ගෙඩි දානවනේ මේ ග්‍රෑනි. එච්චරට මෙයා මුලේ තියෙන කප්පට. මොනාටද දන්නේ. කාණේකට ඔකීර වෙලා ගියොත් හරි හොස්පිටල් තමයි. මොඩ ග්‍රෑනි. මේ කොහොමත් මැරලා ඉන්නේ. යකෙක් නෝල්මනෙක් නෙමෙයි නෝල්මනෙක් න අතුරු දාන්න. මේ යක්කු තමයි ඕන්නේ. අර සොම්බීස්ලා ගින්නේ. ඒ වගේ එකෙක් තමයි ඕනේ. පෙට්‍රල් කේනත් ගන්න. එකක් තියෙන තැන දාන්න. ග්‍රැනි ඉන්නවද දන්නේ. මම සද්දයකුත් දැම්මේ නැහැ ඉතින්. දැම්මනේ. ඒ සද්දෙට ගිහිල්ලත් දන්නේ. ග්‍රැනි පෙන්නේ. මේකත් ඔම්ම දාගමු. ඒ සද්දෙට එනකො මේකත් වට්ටමු. ෂේප් එකේ රින්ගුව. මම හිතනවා ඔයගොල්ලෝ ලයික් කරලා ඇති. සබස්ක්‍රයිබ් කරලාත් ඇති. වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් එපා. ඔයගොල්ලන්ට මගේ වීඩියෝස් බලන්න අමාරුයි නම් සර්ච් කරන්න ජනිත් බ්‍රෝ කියලා මගේ ලෝගෝ එක බලා ගන්න දැන් බලන අය. ඒතර ලේසිනේ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන්ට ලේසි වීඩියෝස් බලන්න මම දිගට වීඩියෝස් එන මම ග්‍රැනි විතර නෙමෙයි මේ ඔක්කොම කම්ප්ලීට් කරලා තමයි අනිත් ගේම් ගේන්නේ. අම්බෝ ග්‍රැනි. අනේ ග්‍රැනි දැකලා හරිනේ පරාදර විපන්නයන්ත නැහැ අවුලක්. අද ග්‍රැනි කොම ෂොට් එක දෙන්න තමයි ඉන්නේ. හරි මේකත් දැන් වට බෑ යාළුවනේ. ග්‍රැනිට උනත් කරන්න බෑ. ඌකත් උගල දැම්මා. යෝ මේ ග්‍රැනි යන්නෙත් නෑ. හොයනවද මම? හොයන්නද? එලා නෑ ග්‍රැනි යන්නකෝ. යනවද? ඔයා යන්න. ඔයා ගියා කියලා අදාළද කියන්නකෝ. එනවා මෙතන. මේකත් මෙතනට දාලා ඒම ෂේප් එක ගියම් පට ගාලා ග්‍රැනි ආව කියලා අවුලක් නෑ. ග්‍රැනි ඔහම ඉන්න මම ගිහලා යනවා. ඔයා මේ යන කමට බලාගෙන ඉන්න බෑනේ. ඔයා ගිහලා මාව ඉතගම යන්න. එව්වට වැඩ නැහැ කොහොමත් එයා මැද්දේ මත අමතක වෙනවා. ඒක ඉතින් මට කොහොමද දන්නේ. ගේම් ගානට ඕවා දන්නවා. දන්නේ නැති අයට මට කරන්න දෙයක් නෑ කීයටවත් මේ තියෙන අයිස් කැරේට අයිස් වෙන්නමද කෑලි කැපෙන්න ඔයා එන්නකෝ
ඔයාද ඔයාගෙන තමයි දෙන්නේ. ග්‍රෑනි ඔතනින් එනවා නම් මෙතන එනවා. මේක ඕන මේක ගත්තෙත් නෑ. තව වැඩ වගේක් තියෙන ඉඳා. මොකද මේ මගේ කාමරේ. දැන් හොඳට කූල් එකේ ඉන්න. හරිද? අම්මා කෑලි තුنين කෑලි. අත එක පැත්තයි. හැංග එක පැත්තයි. බඩ එක පැත්තයි. දැන් මම මොනවද කර කර හිටියේ? බැට් හරිනේ. දැන් තියෙන ස්පයිඩර් කී එක ගන්න. ඒකේ බැටරිය තියෙනවා. පල්ලෙය ගන්න හැබැයි ඒක මට ලේසි කරන්න හැබැයි බය. මකුළුව දැක්කොත් මට ඉරිකිතයි. අපිරේ නෙමෙයි ඉතින් ඒක කකුල් දැක්කොත් මට පිස්සු ඇද. මේ ඇස්සේ මේ කතුරක් දාලා මේ කතුරු මේකයි තාගෙන ඉන්නේ මම මීයේක්ද කියලා. මම මීයේ නෙමෙයිනේ මේක මීයොත් නෑ. මේ මන්ත මේ ග්‍රෑනි මූලේ තියෙන්නේ අනිත් පැත්ත ගියා. ට්‍රැක් පැනලා දැන් ට්‍රැක් අවුට් වෙලා තමයි මේකට තියෙන්නේ. ඒකට මට කරන්න දෙයක් නැහැ නේ ෆ්‍රෙන්ඩ්. එයාගේ ප්‍රශ්න. මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි දැන් යා ෂේප් එක පට ගාලා යන්න. හරි දැන් මකුළුව දැන් සොයින් ගාලා සොනික් වගේ. ඔය ගියාද? ඔයා ඒම මෙයන් මෙතනට එන්න එපා. තාගල මේක ගත්තා ගියා. මේ තියෙන බැටරිය අර බැටරි ගත්තා පට ගාලා ගියා. දැම්මා තමයි. මකුළුව පේන්නේ නෑ. දැන් ආයි කවුනට එන්නද? ඉතින් එතනින් වැඩින් ඉවර. දැන් තියෙන්නේ ඔක්කොම බඩ ටික ගත්ත එච්චර. ග්‍රෑනින් ඉස්සලා ටග්ගලා දාගමු. මෙතන අඬුවක් තියෙන එක ඕනේ. මේක උඩ තට්ටුවේ මොන එකක් අර අඬුව ගන්න ඕනේ. කතුර අරන් අඬුව කපා ගන්න. අඬුවලු. අට පැටලෙනා ඒ. මෙතන යමු. කෙලෙවිද? අවුලක් නැහැ. ඒම කෙලෙවෙන්නේ. කවදා? කවුරුත් නැහැ පේන්නේ ෂේප් එක යන්. ග්‍රෑනි පේන්නේ නැහැ. දිගටම මේම ගියා. මේක කැපුවා. දැම්මා. ගත්තා දිව්වා. එච්චරයිනේ ෆ්‍රෙන්ඩ්ස්. වෙන මොනවත් නැහැ. ග්‍රෑනි ඉඳීද? නිතියොත් තමයි තියෙන්නේ. මෙතන යන්නේ ඊට වඩා ලේසි. ග්‍රෑනි පොඩ සද්දේ දාලා පැනල් පයින්ඩ තමයි තියෙන්නේ. ගැම්මටම. හරි දැන් අන්තිම හරිය තමයි ෆ්‍රෙන්ඩ්ස් යන්නේ. සද්දයක් දැම්මා ග්‍රෑනිව කට ෂට් ඩවුන් කරලා එයාගේ ඇක්ෂන් එක ෂට් ඩවුන් කරලා පැල්ලෙන බඩු මුට්ටු සෙට් කරලා. තාම ඉහිබර නැහැ. සෙට් කරලම පැල්ලෙන කිත් පැල්ලෙන. කවුරුත් පේන්නේ නැහැ. ඒ සද්දෙට එන්න ඕන. පාව සද්දයක් දාමු. ඔක්කොම බඩු ටික තියෙනවා. දැන් ග්‍රෑනි එන්න ඕන. ආවත්. මේකත් වට්ටමු. හරි ඒකත් දැන්. තව මොනක්ද? අම්මා අයියෝ අර වෙපන් එක නෑනේ. හරි එන්නකෝ. ඔයාදී ටග් ගාලා ෂේප් එක අරගත්තා. ටග් ගලයන් අර මොකක්ද එකක් ගන්න. දැන් පල්ලෙයා කානනෝට යන්න බෑනේ. කම්මැලි. බෑනේ. රෙකෝඩ් එකක් වෙලා යනින්දා ෂේප් එක ගන්න ඕනි. දැන් ග්‍රෑනි ගිහිල්ලත් දන්නේ නැහැ. ඩේ 2 එක නම් වෙන්න බෑ. ඩේ 2 උනා කියන්නේ හරි කේලෙන. ග්‍රෑනි විල නෑ නේ තාම. ආද තින් ගේන්නේ සම්බෝලේ තමයි. සාද්දේ තුනම දා. එන්න බයෙන් දෙපා. ආරියට දවම කූල් එකේ ඉන්න. ආයිත් දාලා අයියෝ. අර ග්‍රෑනි තප්පර දෙකට එනවා. ටක් කරලා ෂේප් එකේ ගියා දැන්. මේකත් ජොයින් කරේ නෑ ඉතින්. පට් ගාලා කරු පට් ගාලා. මේක දැම්මා. හරි ෆ්‍රෙන්ඩ්. සූපුවක් දා. මේකත් දැම්මා. අඬුවෙන් වැඩක් කරගන්න තියෙනවා. කොමුණාද?
මේක ගත්තා මේකත් මේකත් දැම්මා මේකත් දැම්මා මේකත් දැම්මා මේකත් ගත්තා ගියා. මේකත් අරින්න ඉස්සලා මේක වැඩි කරා. ග්‍රැනියා පෙට්‍රල් පුරවද්දි එතෙන් ඩේ 2 එක. ඒකත් හරි. ඔතනින් දැම්මා මේක දැන් ගත්තා ඇරියා ගියා. හරි. මේකත් දැම්මා දැන් ග්‍රැනි එනවා ඇති. පටගාලා යන්න තමයි තියෙන්නේ. මේකත් වැව්වා. මේක වැව්වා. ගියා කොහරය කාර් එක යතුරු. ඒ කොහොනේ? කවුරුත් පේන්නේ නැහැ. යන්න තමයි තියෙන්නේ. පිටිපස්සට ගත්තා. ඉස්සරහට ගත්තා. පිටිපස්සට ගත්තා. ඉස්සරහට ගත්තා. එහෙනම් ගැම්මක් තමයි ඉතින්. එහෙනම් good bye. එහෙනම් අපි ගියා. ඇස් දෙක පුරා ග්‍රැනි වගේ මම මැවූ ග්‍රැනිගේ කතා. හරි එහෙනම් අපි ගියා.